හරි දැන් ඔයා හිතන්න ඔයාට මේ කොටුවේ මොකක් හරි ටයිප් කරන්න ඕනේ කියලා. ඒතර ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ කොටුවකට යන්න. කොටුවට ගිහිල්ලා මෙන්න මේ විදියට ටයිප් කරන්න විතරයි තියෙන්නේ. දැක්කන් අපි හිතමු ඔයාට නේම් කියලා ටයිප් කරන්න ඕනේ කියලා. කෙලින්ම මෙහෙම ගිහිල්ලා නේම් කියලා ටයිප් කරන්න. ඩබල් ක්ලික් කරන්න ඕනේ නැහැ. මෙහෙම ගිහිල්ලා ඩබල් ක්ලික් කරලා නේම් කියලා ටයිප් කරන්න මෙහෙම අවශ්‍ය නැහැ. අපි හිතමු දැන් ඔයාට කස්ටමර් ලිස්ට් එකක් තියෙනවා මෙතන ඇතුළත් කරන්න. ඔයා දානවා කස්ටමර්ගේ නේම් එක නේම් කියලා දානවා. ඊට පස්සේ යාගේ ඇඩ්‍රස් එක දානවා මෙහෙම. ඊට පස්සේ දැක්කන මම මේ ඩබල් ක්ලික් කරන්නේ නැහැ. නිකම්ම කොටුවට ගිහිල්ලා ටයිප් කරන්න. අපි හිතමු හරි ඊට පස්සේ ඔයාට ඕන එයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. ඊමේල් ඇඩ්‍රස් අන දැක වාට පේනවා ඇති මෙතන දැන් මතන D2 කියන කොටුව තමයි ටයිප් කරේ. හැබැයි මේක E2 කියන කොටුවටත් මෙන්න මෙහම ගිහිල්ලා එහෙම කොටු දෙක්කර තියෙන බෑන මට ඕන දැන් මේක එක කොටුවකට ගන්න. ඔයාලට පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා මෙන්න මෙතනට ගියාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ කර්ස් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම අදින්න පුළුවන්. අන දැක්කද එතන කොටුව ලොකු වුණා. හරි. දැන් ඊට පස්සේ මෙතන ඇඩ්‍රස් කියලා තියෙනවනේ. ඔයාලට මෙතන ඇඩ්‍රස් කියලා නෙමෙයි ඕන. ඔයාලට පෝස්ටල් ඇඩ්‍රස් කියලා තමයි ඕන. හරි. දැන් ඔයාලට මේක වෙනස් කරගන්න ඕනේ. ඔයා මෙතන ගිහිල්ලා පෝස්ටල් ඇඩ්‍රස් කියලාම ටයිප් කරේ ගමන් දැක්කද? අර ඇඩ්‍රස් කියන එකත් නැති වෙලා ගියා. ඒක ඒ විදිහට කරන්න බෑනේ. ඔයාට ඕන අතන පෝස්ටල් ඇඩ්‍රස් කියලානේ දාන්න. හරි දැන් ඔයාට මේක අන්ඩු කරගන්න ඕන. කොහොමද අන්ඩු කරන්නේ? control z ගන්න. control z ගහ ගමන් මේක අන්ඩු වෙනවා. ඔයාට මෙතන මොකක් හරි එඩිට් එකක් කරන්න අවශ්‍යයි නම් ඔයා මේක ඩබල් ක්ලික් කරන්න ඕන. මට දැන් මෙතනට පෝස්ටල් ඇඩ්‍රස් කියලානේ දාන්න ඕන. මම එහෙනම් මේක ඩබල් ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතනට ගිහිල්ලා පෝස්ටල් ඇඩ්‍රස් කියලා දාන්න. දැක්කනේ මේ කොටුව මදි. එතකොට කලින් මම කිව්වා මේක මෙන්න මෙහෙම ඇදලා මෙහෙට කරලා ඔයාලට මේ කොටුව ලොකු කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඩබල් ක්ලික් කරන්න. දැක්කද? ඩබල් ක්ලික් කරේ ගමන් මෙන්න මේ වචනේ ගානට මේ කොටුව ඇඩ්ජස්ට් වෙනවා. ඒතර ඔයාලට මොකක් කර එකක් එඩිට් කරන්න ඕන. ඔයා මොකද කරන්න ඕන? ඒක ඩබල් ක්ලික් කරලා තමයි එඩිට් කරන්නේ. ඔයා නිකම්ම ගිහිල්ලා ටයිප් කරොත් එහෙම දැන් තියෙනකට රීප්ලේස්මන්ට් එකක් විදියට ඔයා දැන් ටයිප් කරන්න යන එක ඇඩ් වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ඊළඟ දේවල් කතා කරමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.